right. අද අපේ ඩයටින් ප්ලෑන් එකේ 25 වෙනි දවසේ. හරි? දවස් 25ක් අවසානයේ ඔයාලට පේනවා ඇති අපේ බර දැන් තියෙන්නේ කිලෝ 67යි දැන් 350. 25 වෙනි දවසේ හරියට කියනවා නම් දවස් 24ක් අවසානයේ තමයි මේ බර අපිට බලා ගන්න පුළුවන්. ඒකට අපේ බර ක්‍රමානුකූලව අඩු වෙගෙන යන ගමන් තියෙන්නේ. අපේ ටාගට් එක කීයද? කිලෝ 66යි ග්‍රෑම් 200ට ගන්න. ඒ කියන්නේ අපි මේ ප්ලෑන් එක පටන් ගත්තී අපේ තිබ්බේ කිලෝ 76යි ග්‍රෑම් 200. කිලෝ 10ක් වැඩි කරගන්න අඩු කරගන්න එක තමයි අපේ ටාගට් එක. අපි පටන් ගන්නෙදි කොහමද? කිලෝ 8න් පටන් ගෙන ඊට පස්සේ අපි ඒක 9 දක්වා ටාගට් එක වැඩි කරගෙන අපිට 10 දක්වා අපේ ටාගට් එක වැඩි කරගත්තා. හරි. එතකොට අද අපි වර්ක්අවුට් කරනවා සම්පූර්ණයෙන්ම විනාඩි 55යි. වෝම් අප් එක 5යි, වර්ක්අවුට් එක විනාඩි 45ක් කරනවා. කූල් ඩවුන් එක එහෙම නැත්නම් වර්ම් ඩවුන් කියලා කියනවා කට්ටිය. ඒක විනාඩි 5යි. හරි. සම්පූර්ණ කාලය විනාඩි 55යි. එතකොට අපි තව විනාඩි 5ක් අපේ කාලය වැඩි කරගෙන තියෙනවා. හරි. වර්ක්අවුට් කරන කාලය විනාඩි 5ක් වැඩි කරා. සම්පූර්ණ කාලය විනාඩි 55යි. වර්ක්අවුට් එකට අපි මොනවද එතකොට කරන්නේ? ඔයාලට දුවන්න පුළුවන් අඩු වේගයකට වඩා ටිකක් වැඩි වේගෙන් දුවනවා. දැන් අද වෙනකොට ඒකත් පුළුවන් තරම් ටික ටික වේගය වැඩි කරන්න. ටික ටික වේගය වැඩි කරන්න මම කලින් කිව්වේ ටික ටික වේගය වැඩි කරලා දුවන්න. දුවනකොට මහන්සි නම් වේගෙන් ඇවිදින්න. දැන් ඔයාලට ගොඩාක් මහන්සි වගේ තේරෙනවා නම් වේගෙන් ඇවිදිනවට වඩා හිමින් ඇවිදින්න. මහන්සි අඩු වෙනකොට වේගෙන් ඇවිදින්න. ඊට පස්සේ ආයේ පටන් ගන්න දුවන්න. ඒක අපි කරන්න ඕනේ විනාඩි 45ක්. හරිනේ? ඒ විදිහට අද අපි විනාඩි 55ක් අපේ වර්ක්අවුට් එක කරන්න ඕන. හරි? ඊළඟට අද අපි කෑම ගන්නේ පැය 25කට පස්සේ. පැය 25කට පස්සේ තමයි අද අපි අපේ කෑම ගන්න. ඊයේ අපි ගත්තේ පැය 24කට පස්සේ. අද අපි ගන්නේ පැය 25කට පස්සේ. 25කට පස්සේ තමයි අපි කෑම ගන්න. එතකොට අපි ඊයේ කෑම ගත්තට පස්සේ අද වෙනකන් අපි කිසිම දෙයක් කන්නේ නැහැ. අපිට වතුර බොන්න පුළුවන්. කලින් ඉඳන්ම කියලා තියෙන අනිවාර්යෙන් වතුර ලීටර් 3ක් බොන්න. ඊට අමතරව ඔයාලා මේ ප්ලෑන් එක කරන්න කලින් මේ මාසේ ඔයාලා මේ වැඩේ කරන්න කලින් ගෑස්ට්‍රික් තිබ්බ කෙනෙක් ඉන්නවනම් එයාලට ගෑස්ට්‍රික් ගතිය දැන් අඩු වෙලා ඇති. එයාලා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. තේ කෝපි බොනකොට. තේ කෝපි බොනකොට පරිස්සම් වෙලා බොන්න. සමහරුන්ට ඒක ආයිස් මතු වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් එයාලා වතුර විතරක් බොන්න. ප්ලෑන් එක ඉවර ෆාස්ටින් එක ඉවර කරලා කෑම කනකම් වතුර විතරක් බොන්නේ. හරි. වෙන දේවල් ගන්න එපා. පැය 25කට පස්සේ තමයි අද අපි අපේ කෑම ගන්න. හරි. දැන් සමහරුන්ට ගොඩක් අයට උදේ ආහාරය ගත්තට පස්සේ ඔයාලට කලින් දැනලා ඇති නිදිමත ගතියක්. ඒක ගත්තට පස්සේ ටිකක් ඔයාලගේ වැඩ කරගන්න බෑ නිදිමත ගතියක් එනවා. කම්මැලි ගතියක් එනවා. එහෙම ගතියක් කලින් මේ ප්ලෑන් එක කරන්න කලින් තියෙන්නේ නැහැ. දැන් මේ තිබ්බ අයට ඒක මගහැරලා ගිහිල්ලා ඇති. ගොඩක් අයට උදේ ආහාරය ගත්තම ප්‍රශ්න එනවා. අපි දැන් මේකෙදි මේ ප්ලෑන් එකේදී උදේ ආහාරය අපි ස්කිප් කරලා තියෙනවා. අපි ගත්තේ නැහැ. ඒ ගත්තේ නැතුව මෙහෙම කරගෙන යද්දී ඕක මගහැරලා යනවා. හරි? අපි ඉස්සර නම් ඔයාලා දන්නවනේ උදේ කෑම නොකා ඉන්න බයයි. මාර බයක් තියෙන ඉස්සර. මොකද ඉස්කෝලේ යන කාලේ වුණත් අපිට කියන්නේ උදේට කාලේ එන්න හොඳට නැත්තම් කලන්තය හැදෙන්න පුළුවන්, ගෑස්ට්‍රික් හැදෙන්න පුළුවන්. එන ජංජාලයයිනේ. හරි? ඉස්සර නම් ගොඩක් අය නොකා හිටියේ පුරුදු වෙලා හිටියේ රෑ කෑම ගන්න. රෑ කෑම ගත්තේ නැතුව තමයි ගොඩක් අය ඉස්සර හිටියේ. ඒකත් දැන් බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා. ගොඩාක් දේවල් කාලෙන් කාලට වෙනස් වෙනවා. හරි? එහෙම තමයි වෙන්නේ. එතකොට අපි දැනට අපිට කරන්න පුළුවන් හොඳ වැඩ ටික තමයි අපි මේ කරන් යන්නේ. හරි? සමහර දේවල් වෙනස් වෙනවා. සමහර දේවල් වෙනස් වුණාට අපි ඒව ගණන් ගන්නෑ. අපි ඒවට යන්න දීලා අපේ පාඩුවේ අපි අපේ වැඩේ කරන් යනවා. සමහර වෙනස් වෙන දේවල් අපි අරන් බලනවා. ප්‍රායෝගිකව මේ දේ කරන්න පුළුවන්ද කියලා. ඒ ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් තමයි අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. මේ බැරි දේවල් අපි කතා කරන්නේ නැහැ. මොකද හැමදාම පරීක්ෂණ වෙනවා මේ සම්බන්ධයෙන්. නියුට්‍රිෂන් පැත්ත ඊට පස්සේ weight loss පැත්ත කියන්නේ හැමදාම හැමතැනම පරීක්ෂණ වෙන පැත්තක්. එතකොට අද තියෙන report සමග දත්ත
නෙවෙයි හෙට එන්නේ. පොඩි පොඩි වෙනස්කම් වෙනවා. සමහර ඒවා සම්පූර්ණයෙන් වෙනස් වෙන දේවල් තියෙනවා. ඒ වෙනස් වෙන විදිහට අපි කරන්න ගියොත් එහෙම අපිට අපේ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. අපි කරන් ඉන්න දේවල් වෙනස් කරලා අපි ඒ දේවල් කරන්න යනවා. ඊට පස්සේ මොනවද කරගන්න බැහැ. ඔයාලට මතකද නේද මම කල්ලු කතා කරලා ඇති අපි අර සාමාන්‍ය මේට කාලයකට කලින් කිව්වේ වේගෙන් ඇවිදින්නේ කියලා. දැන් ගොඩක් කියන්නේ වේගෙන් දුවන්න කියලා. හිට් වර්ක් අවුට් තමයි දැන් ගොඩක් කියන්නේ. එතකොට සාමාන්‍ය ඇවිද ගිහිය කෙනෙක් දුවන්න ගිහිල්ලා එයාට දුවන්නත් බැරි වෙලා ඇවිදීමක් නැවතුනොත් එයා ආයෙ මොකද්ද වෙන්නේ? සම්පූර්ණයෙන් මෙයා වෙනස් වෙලා එයා ක්‍රියාශීලී නැති ජීවන රටාවකට යනවා. ඊට වඩා හොඳයි එයාගේ පුළුවන් විදිහට ඇවිදගෙන ගියාන. එයා කරන් ගිය වැඩේ කරන් ගියා නම් ඊට වඩා හොඳයි. ඒ නිසා තමයි අපි කියන්නේ අපි බලමු අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ටික අපි මේකෙදි කරගෙන යන්න. හරි? සමහරුන්ට ආයේ තියෙන දෙයක් තමයි හරි සමහරුන්ට ආයේ තියෙන දෙයක් තමයි ඔය ගෑස්ට්‍රික් ගතිය. ඒකත් අපි දැන් ඔය ඉස්සෙල්ලා කතා කරා වගේ ඒක මගහැරිලා ගිහිල්ලා ඇති ගොඩක් අයට. හරි ඊළඟට ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපිට ගෑස්ට්‍රික් එන්නේ අපි නිරාහාරව ඉන්න නිසා නෙවෙයි. අපි කෑම කන්න නැති වෙන නිසා නෙවෙයි ගෑස්ට්‍රික් එන්නේ. අපි ගොඩක් වෙලා නිරාහාරව ඉඳලා ගොඩක් වෙලා ගොඩ සාමාන්‍යයෙන් පැය 6ක් 8ක් උනන් නිරාහාරව ඉඳලා අපි සැර දෙයක්. එහෙම නැත්නම් අපි සැර කෑමක් කෑවොත් එහෙමත් නැත්නම් අපි කාබෝහයිඩ්‍රේට් වැඩි ආහාරයක් ගත්තොත් ඒ කන ප්‍රමාණය වැඩියෙන් ගත්තොත් අපිට ගෑස්ට්‍රික් වෙන්න පුළුවන්. අන්න එහෙම ගැටලුවක් තමයි තියෙන්නේ. එහෙම නැතුව ඔයාලට සාමාන්‍යයෙන් නිරාහාරව හිටිය කියලා ගෑස්ට්‍රික් එන්නේ නැහැ. ඒක අපි පාරලිකව අත්විඳලා තියෙන දෙයක්. ගොඩාක් වෙලා බඩගින්න ඉඳලා අපි පිටි જાතියක් වැඩියෙන් කෑම කෑවොත් තමයි අපිට ගෑස්ට්‍රික් එන්නේ. එහෙම නැතුව නම් අපිට ගෑස්ට්‍රික් එන්නේ නැහැ. right? එතකොට අපි බලමු දැන් අපිට අද අපේ කෑමට තියෙන්නේ මොනවද කියලා. හරි? මතකනේ අද අපි පැය 25කට පස්සේ තමයි අපේ කෑම ගන්න. එතකන් අපි බොන්නේ වතුර විතරයි. කැමති ඇති කියලා මේක ඔක් බොන්නේ. ඒක සීනි පිටි කිසිම දෙයක් නැතුව. තමයි ඒ දේවල් අපි ගන්න. හරි? හරි. අපි එහෙනම් අපේ කෑමට තියෙන මොනවද බලමු. right. අද අපේ ෆාස්ටිං ප්ලෑන් එකේ 25 වෙනි දවසේ අද අපි අපේ ෆාස්ට් එක බ්‍රේක් කරලා අපේ කෑම ගන්නේ පැය 25කට පස්සේ. පැය 25කට පස්සේ තමයි අපි කෑම ගන්නෙ. අපිට තියෙනවා අද කෑමට අලිපේර හරිද? ග්‍රෑම් 140ක් තියෙනවා අලිපේර වලින්. අපි සාමාන්‍යයෙන් පොත් අයින් කරලා අපි හිතමු ග්‍රෑම් 130ක් පමණ තියෙනවා. ඊළඟට කිරි තියෙනවා අපිට කන්න. කිරි හටියෙන් කාලක් තියෙනවා. හරි? ඒ ප්‍රමාණය තියෙනවා අපිට කෑමට. ඊට අමතරව අපිට තියෙනවා බිත්තර 3ක් ඔම්ලට් දාලා. සාමාන්‍යයෙන් බුල්සයි වගේ තමයි තියෙන්නේ. එකට අපි ඇඩ් කරලා තියෙනවා චීස් ස්ලයිඩ්ස් එක. චීස් පෙත්තා ඇඩ් කරලා තමයි බිත්තර 3ක් ඔම්ලට් දාලා තියෙන්නේ. දැන් මේ ආහාර තුනම ගත්ත මේ ආහාර තුනම මේදය බහුල ආහාර. අලිපේර වලත් තියෙන වැඩිපුර මේදය, කිරි වල තියෙන්නේ මේදය, බිත්තර වල වැඩිපුර තියෙන්නේ මේදය. මේදය බහුල ආහාර තුනක් තමයි අපි අදට අරන් තියෙන්නේ. ඊට අමතරව බිත්තර වල ප්‍රෝටීන් වැඩිපුර තියෙනවා. right? හරි. අපි එහෙනම් අපේ කෑම ගනිමු. right. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවෝ 5 දෙනෙක්ට ෂෙයා කරන්න. channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා all දෙන්න. අපි හෙට දවසේ බලමු. හෙට දවසේ වීඩියෝ එකෙන් අපි අපේ බර අඩු කරගන්න මොනවද කරේ කියලා. හෙට හවස 5ට හමු වෙමු.